හායි බුක් ලවර්ස් අද මම පොතක් ගැන රිවීව් එකක් කරන්න යන්නේ. මම තෝරගත්තේ මැයිමාර ප්‍රසංගය. මේ පොත 2024-25 අවුරුදු වල ගොඩක් වෛරල් වුණ පොතක්. එතකොට මම මේ පොත අරගත්තත් අවුරුදු දෙකක් විතර පොත් රාක්කේ තිබුණට කියෙව්වේ නැහැ. ඉතින් ඒකට හේතුව මම මේ වීඩියෝ එකේ අන්තිමේදී කියන්නම්. මේ පොත රචනා කරේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහත්මයා. පළවෙනි මුද්‍රණය එන්නේ 2023 සැප්තැම්බර් මාසයේදී. එතකොට මේ පොතේ පිටු 108ක් තියෙනවා. ඒ වගේම මිල වෙන්නේ රුපියල් 700ක්. පොතේ කතාව පැත්තට හැරුණහම මේ පොතේ තියෙන්නේ සත්‍ය කතාවක්. සමිඳ අතුලසිරි කියන පුද්ගලයාගේ ඒකපාර්ශ්වික ආදර කතාව තමයි මේ මයිමාර ප්‍රසංගය කියන පොතේ අන්තර්ගතය වෙන්නේ. මේ පොත කියවගෙන යනකොට ඔයාලට ඇත්තටම දෙමෝදර කළුපාලම, ස්ටේෂන් එක, රේල් ගැටේ, ගවරවෙල කන්ද, දෝව පන්සල මෙන්න මේ තැන්වල ඇත්තටම ජීවමානව ඔයාලත් මේ වෙලාවේ ඉන්නවා ජීවත් වෙනවා වගේ හැඟීමක් දැනේවි. බදුල්ල පැත්තට එහෙම ට්‍රිප් එකක් ගියොත් ඔයාලට මේ තැන් බලන්න ගියොත් අනිවාර්යයෙන්ම මැයිමාර ප්‍රසංගය පොත මතක් වේවි. ඒ තරම් ලස්සනට ඔයා මේ පොත ඇතුලේ ජීවත් වෙනවා පොතේ කතාව කියවනවා. මේ පොතේ එක තැනක මෙන්න මෙහෙම තියෙනවා. ආදරයේ විශ්වීය පණිවිඩය රැගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉඟුරු මලක් වගේ දුර්ලභ ලා පැහැති ගැහැණු සිහිනය. මෙයා මෙහෙම හඳුන්වන්නේ එයාගේ ඒකපාර්ශ්වික ආදරය හිමි කරගත්තු සංචරණිව. හැබැයි සංචරණි කියලා කියන්නේත් එයාගේ ඇත්ත නම නෙමෙයි. සංචරණි කියලා කියන්නේ එයාට සමිඳ දාපු නම. මොකද එයා කන්දෙන් කන්දට ආදරේ පණිවිඩය අරගෙන තමයි මේ යන්නේ. ඉතින් මේ පොත කියවගෙන යනකොට ඇත්තටම අපිට තව ලස්සන වාක්‍යයක් හම්බ වෙනවා. එයා කොහොම හරි මගේ කරගන්න ඕනි කියන එක දේශපාලනිකයි. එයා කොහේ හරි සතුටින් ඉන්න ඕනි කියන එක විශ්වීයයි. ඉතින් මේ සමිඳ කියන මිනිස්සයා හරි ලස්සනට ආදරය කියන එක ගැන කියලා තියෙන ලස්සන කතාවක් තමයි මේ මැයිමාර ප්‍රසංගයේ පුරාවටම තියෙන්නේ. හැබැයි ඒක අප්‍රකාශිත ආදර කතාවක්. ඉතින් මේක පණිවිඩයක් විදිහට තමයි සංචරණීය දැනගන්න ඕනි කියලා හිතලා මහින්ද ප්‍රසාද් මස්සිඹුල පොතකට රචනා කරලා තියෙන්නේ. එතකොට මේකෙදි ඇත්තටම අපි හැමෝම හිතාගෙන ඉන්නේ අපි ආදරය කරන මනුස්සයව අයිති කරගන්න ඕනි කියලා. ආදරය කියන්නේ අයිති කර ගැනීමක් කියලා හිතාගෙන ඉන්න අපිට ආදරය කරන්න හරි ලස්සනට කියලා දෙන පුද්ගලයෙක් තමයි මේ පොතේ ඉන්න සමිඳ කියන චරිතය.